යෝ බොක්කල සෙට් එක මොකෝ වෙන්නේ? ඉතින් ඔන්න මචං හැමෝම ආස කරන ඉතින් රෝසමල්ලි මෝට් එක ඉතින් ඇවිල්ලා තියෙනවා කොල්ලනේ. ඉතින් අපි ඉතින් බලමු මේක ගන්න කොහොමද, ගන්න ජෙම් කොච්චර යාවිද කියලා. හරිද? ඉතින් මචං ජෙම් 4000ක් දාගත්තා. හරිද? ඉතින් මේ පොඩ්ඩයි තමයි මචං වීඩියෝ එකට යනකම් ඉතපයි. ඉතින් ඕ ජෙම් 4000ක් තියෙනවා කියලා බලන්න එපා account එක. එහෙම සෙට් නැහැනේ මචං. ඊම බලන්න එපා බං. හරිද? ඒකට මාත් අසරණයි උඹත් අසරණයි. ඉතින් මචං වැඩි කතා ඕනේ නැහැ. පොඩ subscribe පාරක් දාලා පොඩ support එකක් දීපන්. හරිද? ඉතින් බොක්කෙම්ම මචං ඒක ඕන මොකද දන්නේ නැත්තම් මචං ඉතින් වැඩේ සෑහෙන අවුල. හරිද? මට ඉතින් වීඩියෝ එකක් දාන්නවත් හිතෙන්නේ නැහැ මචං. ඒක නිසා ඉතින් පොඩ support එකක් බොක්කෙම්ම දීපන්. හරිද? ඉතින් මචං වීඩියෝ එක වැඩි දික් කරන්න ඕනේ නැහැ. ඉතින් එහෙනම් බලපල්ල හොඳේ මොකද්ද වෙන්නේ කියලා හොඳට බලපල්ල. එනේ අපි වැඩි කතා ඕනේ අපි යමු වීඩියෝ එකට. හරි ඉතින් කොල්ලනේ මෙන්න තියෙනවා බඩු කෑල්ල. හරිද? ඉතින් මචං මේ මට රෝසමල් රිමෝට් එකට කලින් මචං මෙන්න මේ කලිසම තමයි ඕරුනේ. හරිද? මේ සුදුයි කළුයි කලිසම ඉතින් මචං සාමාන්‍ය මචං ඔය ලයිව් ස්ට්‍රීමර්ස්ලා එහෙම දානෝනේ මචං ඔය මාස් ට්‍රයිල් එහෙම දාගෙනම ඉන්න. ඉතින් මටත් ඉතින් මේකට හිත ගියා මචං. හරිද? ඉතින් මටවත් ඇඳුමක් ගන්න නැතුව මචං අවුරුද්දටවත් ගන්න නැතුව ඉතින් මම ගේම් එකට තමයි ඉතින් මචං ඇඳුමක් ගන්න හදන්නේ. හරිද? ඉතින් ඒකට සතුටු වෙලා අනිවාර්යෙන්ම බොක්කෙම්ම සතුටු වෙයන්. හරිද? ඉතින් මචං වැරදුනා මට අර වෙලාවේ හොඳේ ජෙම් 4000ක් නෙමෙයි මචං මං ජෙම් 4000ක් දාගත්තා. ඉතින් 4000 මචං 2000ක් ඉතින් ක්‍රිමිනල් වලට කරකවලා අංජ බකරස් කරගත්ත. ඉතින් ඒක කරන්න දෙයක් නෑ මචං. ක්‍රිමිනල් වලට දැනට මචං ජෙම් 8000ක් කරකවලා තිනවා. ඒත් මචං ක්‍රිමිනල් එකයි ආවේ අනිත් එකත් මචං ටෝකන් දීලා තමයි ගත්තේ. ඉතින් මචං පුදුමාකාර ලක් එකක් තියෙන. ඉතින් හරිද? ඉතින් ඒක ගැන කතා කරලා වැඩක් නෑ. ඉතින් මචං අපි බලමු මෙන්න මේක දැන් ස්පීන් 50න් එනවා කියලා තමයි මචං තියෙන ඉමෝට් එකක්. හරිද? ඉතින් මට මචං රෝස මලත් නෙමෙයි මට මුකුත්ම නෙමෙයි මට අර කාලිසම විතරයි මචං ඕන. හරිද? මචං මට ඉමෝට් නම් මචං මට වැඩක්ම නෑ මචං රෝස මලලා. ඉතින් කොහොම පරණ ඉමෝට් එකක් ඒ වුණා මචං මට වැඩක් නෑ. හරිද? ඉතින් මට ඕන අර කාලිසම. ඉතින් අපි බලමු ස්පීන් කරලා මොකෝ වෙන්නේ කියලා. ඉතින් ඔන්න 112ව තමයි ඉතින් දෙන්න තියෙන. පොඩ්ඩක් සැර වැඩි මචං මේ පාර. ඉතින් මොකෝ දන්නවද දැන් ඉතින් ඔය ක්‍රිමිනල් වලට එහෙම මචං බඩු ආයේ ඉතින් ඉවරයි. හොඳේ අතේ තියෙන සන්තකේම ඉතින් දාන්න වෙනවා. ඉතින් ඒක එහෙම තමයි මචං. මොකද පරණ දේවල් වලට මචං ඉතින් ඉල්ලුම වැඩි. හරිද? ඉතින් ඒක නිසා මූ මචං අර අපිව ගොනාට අන්දලා මේ අපිට ඉතින් අර ජෙම් ටික පොඩ්ඩක් කන විදියට ඉතින් ලයින් එකක් දෙනවා. හරිද? ඉතින් ඒක ඔයාලට තේරෙන්නේ මචං. ඉතින් මම ජෙම් 8000ක කරකවලත් ඉතින් ක්‍රිමිනල් ආවේ නැහැ කියන්නේ මචං. මං ආයේ අත ගහන්නේවත් නෑ මචං ඕකට. හරිද? ඉතින් වැඩක් නෑ මචං ක්‍රිමිනල් ඕනේ නෑ. අපි පස්සේ දවසක් මොකක් හරි කරමු. ඊට වඩා හොඳ ඉවෙන්ට් එනවා ඉස්සරහට. ඉතින් ඒවා අපි මොකක් හරි කරමු. ඔන්න මචං වැදෙන්න යන්නේ ඉමෝට් එක. හරිද? කෑ ගහන්න එපා මචං. සද්ද නොකර අහන් ඉන්න. හරිද? ඉතින් ඔන්න මචං මේ මගුලක් ආවේ. හරිද? මට මේ මගුල වැඩක් නෑ බං මං කියන්නේ. මට මේක නෙමෙයි ඕන. මට අර කාලිසම ඕන බං. මූන්ට ඒක තේරෙන්නේ නෑ බං. මුට කොච්චර කියනවද බං මං අරක ටච් කරලා මම මූන්ට කිව්වා මට මේ අර ඉමෝට් නෙමෙයි මට කාලිසම ඕන බං. මේක ජෙම් අඩු ගානකට දීපන්කෝ බං. මක්ක බන්නේ බං. අඩෝ බං ඔබ කියන්නේ මේ රෙදි කඩේකට ගිහිල්ලා කාලිසමක් ගන්නවත් යන්නේ නෑ මචං. මේකේ කාලිසමක් ගන්න. හරිද? ඉතින් ඒ කියන්නේ මචං පුදුමාකාර අනේ මන් ඉතින් මචං ඒක මට කියන්න තේරෙන්නේ නැහැ. උඹලම කියපන්. හරිද? ඉතින් මචං මට තාම කලිසම වැදුන්නේ නැහැ. හරිද? මට දුක තමයි. ඉතින් කමන්නේ අපි බලමු. ඉතින් බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් අපි බලමු. මචං subscribe පාරක් දාපන් හොදේ. දායි නැත්නම් ඉතින් අම්මට උලවන්න වැදුනා මචං අර අනිත් කලිසම. ඒක වැඩක් නෑ බං මට. අයියෝ බං ඔන්න ඕකනේ ඉතින් කියන්නේ බං මොකද්ද බං? අර බං අර කළුයි සුදුයි එක දෙන්නේ නැතුව අර අනිත් මගුල දුන්නනේ. ඉතින් වැඩක් නෑ මචං. හරිද? ඉතින් මචං මං ජෙම් 833ක් තියාගත්ත මචං. මොකෝ දන්නේ කෑ ගන්න එපා හොඳේ. ඉතින් මචං මෙන්න මේ බණ්ඩල් එක ගන්න ඕන මචං. මට ඔන්න ඔය බණ්ඩල් එකයි අර ෆුට්බෝල් සීන් එකේ ඉමෝට් එකක් තියෙනෝනේ. අන්න ඒ ඉමෝට් එකත් මචං ගන්න ඕන. හරිද? ඉතින් අන්න ඒ ඉමෝට් එකක් දාලා මම අර මචං කපටි ගමට පොඩ්ඩක් අන්තිම එකේ ඉතින් ගන් බොක්ස් එකක් දැම්ම. මොකෝ දන්නවද ජෙම් ටික මේ පොඩ්ඩක් ජෙම් මදි සීන් එකක් තියෙනවා. නැත්තම් මං අර බණ්ඩල් එක ඉමෝට් දෙකයි දානවා මචං. ඒ ඉමෝට් දෙක දාන්න බෑ මචං. ගාන වැඩි වෙනවා. හරිද? මචං ඒ වුණා මට මුකුත් කරගන්න බැරි වෙනවා. ඉතින් ඒක නිසා මචං මම අන්තිමේට ෂේප් එකේ ඉතින් ගන් බොක්ස් එකක් දාලා ඉතින් ඔන්න කෝඩ් එකක් දීලා වැඩේ කරගත්තා. හරිද? 170ක් අඩු වෙනෝනේ මචං. එතකොට 70 නේ 80ක් නේ. ඕ මචං ඉතින් ඔන්න ඔහොම තමයි ඉතින් වැඩේ කෙරුනේ. හරිද? ඉතින් මචං ඕක කෑ ගහන්න එපා. ඉතින් උඹලත් කරනවා නම් සද්ද නැතුව වැඩේ කරපන්. මොකෝ දන්නවයි
මචං අපිට අඩු ගානකට ඉතින් ගන්න පුළුවන් අවසානට සීප් එකේ ඔන්න අර නික දැනෙන්නේ නැති වෙන වගේ ගන් බොක්ස් එකක් ඉතින් දාපන් ඒකට. ඒකට වැඩේ සරලයි සුකුමලයි. හරිද? ඉතින් ඔන්න ඔය විදිහට තමයි මචං වැඩේ උනේ. හරිද? ඉතින් අපි බලමු කොහොමද වැඩේ වෙන්නේ කියලා. ඉතින් ඉවරයි මචං. අයියෝ මක්ක බම් බලන් ඉවරයි බම් වීඩියෝ ඉවරයි. ඉතින් එහෙනම් මචං අදට අපි ගිහිල්ලා එන්නම්. ඉතින් මම කොල්ලෝ සෙල්ලෝ සෙට් එක ඉතින් කාලා බීලා ජොලියේ ඉන්න ඕන. අපි ඊළඟ වීඩියෝ එකෙන් සෙට් කරමු. ඉතින් එහෙනම් හැමෝටම ඉතින් ජය වේවා.